හැමෝටම අනිවාර්යෙන්ම ලියන්න වෙන General English A level paper එකේ structure එක මෙන්න. Hello guys, ඔයාලා 2027 A level English කරන student කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. අද අපි කතා කරන්නේ A level English paper එකේ structure එක ගැන. කොටින්ම කියනවා නම් paper එක ඇතුලේ මොනවද තියෙන්නේ, marks බෙදෙන්නේ කොහොමද, exam hall එකේ panic නොවි හරියට paper එක ලියන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි paper එකේ structure එක බලමු. හරි අපි එනම් මුලින්ම කතා කරන්න යන්නේ මේ ඉංග්‍රීසි පේපර් එකේ කොටස් කීයක් තියෙනවද කාලය කොච්චරක් හම්බෙනවද ඒ වගේම ලකුණු කොච්චරක් හම්බෙනවද කියන එක. අපි O level ඉංග්‍රීසි පේපර් එක වගේ නෙමෙයි A level ඉංග්‍රීසි පේපර් එකේදී අපිට පැය 4ක කාලයක් හම්බෙනවා. O level ඉංග්‍රීසි පේපර් එකේ පැය 3ක් හම්බුනේ මේකෙදී පැය 4ක් අපිට හම්බෙනවා. ඒක බෙදෙන්නේ first paper එකට පැය 1ක් second paper එකට පැය 3ක් විදියට. first paper එක ලකුණු 60ක් වගේම second paper එක ලකුණු 140ක්. A level අනිත් papers වගේම මේකත් 200න් හැදෙන paper එකක්. ඒ කියන්නේ අනිවාර්යෙන් final ලකුණ දෙකෙන් බෙදලා ඉවර වෙලා අන්තිමට තමයි 100න් total ලකුණ ඔයාලට ලබා දෙන්නේ. එතකොට first paper එකේ parts දෙකක් තියෙනවා part A part B කියලා. second paper එකේ parts තුනක් තියෙනවා part A part B and part C කියලා. total hours 4 hours ඔයගලන්ට හම්බෙනවා. ඒ වගේම total marks 200 හම්බෙනවා. total marks 200 වලින් එක දෙකට බෙදලා තමයි අපිට 100ක් හම්බෙන්නේ. ඒ වගේම මේ second paper එකේ පැය 3ට අමතරව තව විනාඩි 10ක අමතර කියවීමේ කාලයකුත් ලැබෙනවා. මුලින් ඕගොල්ලන්ගේ goal එකේ විදියට තමයි අපි මෙතන marks ටික හදා ගන්න ඕනේ. එතකොට ඔයාගේ result එක ඔයාට ඕනේ A එකක් නම් ඔයාට අනිවාර්යෙන් 200න් ලකුණු 150ක් ගන්න වෙනවා. ඒක 152කින් බෙදුනවා තමයි 100 total අපිට ලකුණු 75ක් හම්බෙන්නේ. හැබැයි ඒකක් ගන්න ළමෙක් නම් අනිවාර්යෙන් 150කට විතර නෙමෙයි try කරන්න ඕනේ. 155ක් 160ක් වගේ level එකකට ටාගට් කරන්න ඕනේ. මොකද 75 කියන එක චුට්ටක් මේ වෙලා ඔයාලට 74ක් හම්බුනොත් B එකක් හම්බෙන්නේ. එතන ඒ රිස්ක් එක තියෙනවා. ඒ වගේම B එකක් ගන්න ඕන කෙනෙක්ට 200 ලකුණු 130ක්. ඕකේ. ආයෙත් කියනවා 135ක් 140ක් ගන්න try කරන්න B එක ෂුවර් කරගන්න. C එකක් ගන්න ඕන ළමයට 110ක්. ඒතකොට තමයි 55ක් හම්බෙන්නේ. දැන් ගොඩක් කට්ටිය ජෙනරල් ඉංග්‍රීසි ෆේල් වෙනවා. අඩුම S එකක්වත් ගන්න බෑ. හැබැයි 200න් ලකුණු 70ක් තමයි ගන්නත් ඕනේ. ඉංග්‍රීසි පාස් වෙන්න 72කින් බෙදුවම 35යි. ඒ හින්දා 200න් 70ක් තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ අඩුම S එකක් ගන්න. ඒ නිසා ඒ දේ try කරන්න. එතකොට අපිට මුලින්ම හම්බෙන්නේ first paper එකේ part A එක. part A එක හැදෙන්නේ grammar and vocabulary වලින්. ඒකට ලකුණු 60න් ලකුණු 35ක් හම්බෙනවා ඔයගොල්ලන්ට. grammar කියන්නේ ව්‍යාකරණ කියන එකනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට tenses, reported speech අනම්මනම් ඒ දේවල් පුළුවන් වෙන්න ඕනේ. vocabulary කියන්නේ ඔයගොල්ලෝ වචන දන්නවද කියන එක තමයි සිම්පල්ම මීනින් එක. වචන වල තේරුම් දන්නවද කියන එක. එතකොට මුලින්ම අපි කතා කරමු question 1 එක හැදින්නේ මොකෙන්ද කියලා. selected grammatical points. මෙතන තෝරාගත් grammatical point එකක් කියලා කියන්නේ ලකුණු 5ක් හම්බෙනවා. පහුගිය අවුරුදු හැම එකේම පාහේ මෙතන question number 1 එකට හම්බුනේ prepositions වලින් ප්‍රශ්නය. ඒ කියන්නේ grammar area එකේ වාට preposition කියන part එක පුළුවන් නම් preposition හරියට යොදා ගන්න preposition වල තේරුම ඒ දේවල් ඔයා දන්නවනම් මෙතන question number 1 එක කිසිම අවුලක් වෙන්නේ නැහැ. ලකුණු 5න් 5ම ගන්න පුළුවන්. question number 2 එක. ඒක selected grammatical points කියලා ආවේ. හැබැයි ඒකේ තියෙන්නේ correct word එකක් තෝරන්න. ඒකට ලකුණු 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ verb form එක. okay ක්‍රියාපදේ අර හරි ක්‍රියාපදේ ස්වරූපය කියන්නේ tenses, reported speech ඔය වගේ දේවල් වල දැනුම ඒකට අවශ්‍යයි. ඒකට ලකුණු 10න් ගන්න වෙන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් ඕක තමයි පේපර් එකේ චුට්ටක් අමාරුයි කියලා කියන්න තියෙන ප්‍රශ්නය. මොකද ඔයා ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ මොන කාලෙන්ද මේ පැරග්‍රාෆ් එක යන්නේ මොන ටෙන්ස් එකද අපි යූස් කරන්න ඕනේ පර්ෆෙක්ට්ද පාස් පාටිසිපල්ද යූස් කරන්න ඕනේ අන්න ඒ වගේ අපි එහෙන මීටර එකෙන් තමයි ඔය ප්‍රශ්නේ කරන්න ඕනේ. ඒ වගේම question number 3 close test එක. මේකට හම්බෙන්නේ correct word එක. හරි. වචනය තෝරන්න. ගොඩක් දුරට වචනේ මොන වගේ අර එක මීනින් එකක් එන වචන ටිකක් සමහරක් වෙලාට එනවා. ඒ වචනේ හරි වචනේ තෝරන්න. question number 4 එකත් එහෙමයි. ඒකෙත් තියෙන word collocation කියලා ඒක ලකුණු 5ක් හම්බ වෙනවා. ඒකෙත් තියෙන correct word එක තෝරන්න. question number 5. ඒවෙන් ඔයගොල්ලන් check කරන්න ඔය vocabulary එක. හරි. ඔයගොල්ලෝ වචන දන්නවද කියන එක. question number 5 කියන්නේ word formation. ඒ කියන්නේ වචන හරියට හදනවා කියන එක. හරි. ඒ කියන්නේ අර සමහරක් වෙලාට තියෙනවා දැන්
beauty, beautiful, beautifulness ඔන්න ඔය වගේ ඒ වර්ඩ් එකේ ending දැන් beauty කියන එකේ අර ඉවර වෙන විදි ටිකක් තියෙනවා. beautiful දාන්න පුළුවන් නේ, beautifulness දාන්න පුළුවන්, beautifully දාන්න පුළුවන් ඔන්න ඔය වගේ ඒ ending එක ඉවර වෙන විදි තියෙනවා. අන්න ඒ හරි ending එකේ අදාළ sentence එකට අනුව තෝරන එකට තමයි ඔතන අපි word formation කියලා ලකුණු 5ක් දෙන්නේ. ඕකේ අපි බලමු part 2 එක. first paper එකේ part B එක කොහොමද කියලා. part B එක හැදෙන්නේ reading and writing skills ඔයාගේ check කරන්න. ඒ කියන්නේ ඔයාලට කියව ගන්න පුළුවන්ද? ඉංග්‍රීසි වල ගොඩක් කටියට බැරි වෙන්නේ ඕකනේ. ඉංග්‍රීසි කියව ගන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අඩුම තේරුණ දේ ලියා ගන්න බෑ. අන්න ඒ ස්කිල් දෙකම බලන්නේ මෙතනදී part B එකේ. first paper එකේ බලන්නේ මෙතනදී. ඒකට 25 marks හම්බ වෙනවා. බලමු question number 6 එක. sentence comprehension. okay. ඒක ලකුණු 5ක් හම්බ වෙනවා. sentence comprehension කියෝනේ ලොකු වගේ තිබ්බට එහෙම 아무තු එකක් නැහැ. හරි. sentence එකේ අර තියෙන මොනවද කියන්නේ වඩාත්ම ගැළපෙන දේ sentence එකක් දෙනවා. ඒ sentence එකට වඩාත්ම ගැළපෙන sentence එක පල්ලෙහා තියෙන 4න් හෝ 3න් තෝරලා underline කරන්න තමයි ඕකේ තියෙන්නේ. හරිද? එහෙනම් ඒකෙත් මොකද්ද? ඔයගොල්ලන්ට කියවලා ඒකේ තේරුම ඔලුවට ගන්න පුළුවන් වෙනවානේ. question number 7 එක basic reading skills. මෙතනදී ඔයාගේ check කරන්න basic ඒ කියන්නේ ප්‍රාථමිකයි වගේ කියන එක. මුලින්ම තියෙන චූටිම reading skill එකක් check කරන ප්‍රශ්නේ තමයි මේක. මේකේ ගොඩාක් දුරට එන්නේ නිවස් අයිටම්ස් ටිකක්. ඒකේ පොඩි ආටිකල්ස් 4ක් වගේ එනවා. ඔව් දැකලා ඇති. papers එහෙම දැකලා තියෙනවා නම් කරලා තියෙනවා නම් දැන් මේ විදි කරලා තියෙන්න ඕන එකක් දෙකක් හරි. කොටු ගහලා නිවස් අයිටම්ස් 4ක් විතර එනවා. ඒක කියවලා ඒකෙන් එන ප්‍රශ්න ටිකකට ආන්සර්ස් ලියන්න තියෙන්නේ. ඒකට මාර්ක්ස් 10ක් හම්බ වෙනවා. ඔන්න ඊට පස්සේ writing skill එක අපේ check කරන දන. question number 8 එකේ paragraph development. මෙන්න මේ paragraph development එකේ එන්නේ ඔයාලට තියෙන පොඩි short paragraph එකක් හදන්න. ඒගොල්ලෝ මුලින්ම sentence එකක් දෙනවා. ඒ sentence එකට අදාළ ගැළපෙන විදිහකට paragraph එක develop කරගෙන යන්න තියෙන්නේ වචන 75ක් 100ක් අතර ප්‍රමාණයකින්. එතකොට ඔයාලට ඒක fully marks ගන්න පුළුවන්. grammatical හරි විදිහට simple විදිහට ලියන්න තියෙන්නේ. දැන් අපි බලමු paper number 2 එක. second paper එකේ part A එකේ මොනවද ඉන්නේ කියලා. ඔන්න. part A reading skills අන්න. දැන් තියෙන මේ part A එකේ කියවගෙනම යන්න විතරයි. හරි. 50 marks. අර අපි කියපු ලකුණු 140න් ලකුණු 50ම හම්බෙන්නේ මේ second paper එකේ part A එකේ reading skills වලට. මෙතනදී ඔයගොල්ලන්ට වෙන ප්‍රශ්න 5ක් තියෙනවා. හරි. question number 1 infer meaning of words in a text. infer meaning කියන්නේ වචනේ ඇතුලේ තියෙන අර්ථ දන්නවනේ. අන්නේ අර්ථය වාට තේරෙනවා නම් ඒකට සමාන meaning එකක් යන වචනයකට වචනයක් තෝරලා ඒ වචනෙට ඉරක් ගහන්න තියෙන්නේ. හරිද? ඒකට 10 marks හම්බ වෙනවා. okay. ඊට පස්සේ question number 2 reading based on a short text. පොඩි short text එකක කියවලා ඉවරලා ඒකට අදාළ ප්‍රශ්න වලට මේ දාන්න තියෙන්නේ. ඕක එන්නේ අනිවාර්යෙන් true and false දාන්න. ඇත්තද බොරුද කියන දාන එක තමයි ඔය question number 2 එකේ එන්නේ. question number 3 reading based on a poem. ඔන්න poem එකක් දීලා තියෙනවා. හැම paper එකේම මේක එනවා. ඒ poem එක කියවලා ගොඩක් දුරට underline තමයි තියෙන්නේ. යටින් ඉරක් ගහන්න තමයි තියෙන්නේ. ඒක ප්‍රායකර ලකුණු 5ක් හම්බ වෙනවා. question number 4 summary clause එක. මේක මෙහෙමයි. ඔයගොල්ලන්ට paragraph එකක් හම්බ වෙනවා. ඒ වගේම summary එකක් හම්බ වෙනවා. summary තැන් වල blanks තියෙනවා. his තැන් තියෙනවා. එතකොට fill in the blanks තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හැබැයි වචන දීලා තියෙන්නේ. ඔයාලට අර paragraph එක කියවලා ඒ paragraph එකෙන් ගන්න පුළුවන් වචන අරගෙන summary එකක් කියන්නේ මොකද සාරාංශයන්නේ. අර සිංහල සාරාංශීකරණය කරනවා වගේ තමයි ඉංග්‍රීසි වල සාරාංශීකරණය කරන්න වචන දැනගන්න ඕන. right? අන්න එහෙම මේව කරලා ඉවර වෙලා marks 5ක් හම්බ වෙනවා. ඒ summary එකේ fill in the blanks ටික කරනවාට. ඊට පස්සේ question number 5 reading based on a complex text. okay. අපිට part A first paper එකේ හම්බුණා මොකද්ද? basic text එකනේ. basic reading නේ අපි බලුවේ. දැන් හැබැයි බලන්න මොකද්ද? complex text එක. ටික සංකීර්ණ text එක තමයි reading බලන්නේ. ඒකට ලකුණු 20ක් අපිට offer කරන්නේ. අර මේක තමයි අර ඔයගොල්ලෝ කියන්නේ පත හැල්ලක් තිබ්බා බං මේ paragraph එකේ මෙහෙම කියවන්න තිබ්බා. අන්න එහෙ තියෙන කියවන්න ප්‍රශ්න තමයි මේක. අපි බලමු part B එකේ අපෙන් check කරන්න මොනවද කියලා. right. ඔන්න තියෙනවා part B. part B වල dialogues. O level වල ඕගොල්ලන්ට හම්බුන්නේ නැති A level වල හම්බෙච්ච අලුත් part එකක් කියන්න පුළුවන්. සමහරක් O level papers වල තිබ්බා dialogues ගැන. but මේ paper එකේදී A level paper එකේදී part B එකේ අනිවාර්යෙන් dialogues එනවාමයි. එඳ ඔයගොල්ලෝ ඩයලොග්ස් හදන්නේ කොහොමද? ඒවැදි පාවිච්චි කරන වචන මොනවාද? ඒ දේවල් දැනගන්න ඕනේ.
ඒකට 25 මාර්ක්ස් හම්බෙනවා. ලකුණු 140 ලකුණු 25ක් හම්බෙනවා. ටිකක් ලොකු ප්‍රමාණයක් ප්‍රශ්න 3කට ස්පෙෂලි. ඕකේ. මෙතනදී තියෙන්නේ තනිකරම ඩයලොග්ස් වල මේ ඩයලොග්ස් ඕගලන්ට අර ඉන්කම්ප්ලීට් ඩයලොග්ස් හදන්න තියෙනවා. ඊට පස්සේ ඩයලොග්ස් කම්ප්ලීට් කරන්න තියෙනවා. අමුතුවෙන්ම ඩයලොග් එකක් හදන්නත් තියෙනවා. question number 6 language function. දැනගන්න ඕනේ මේ භාෂාව පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ දෙනවා ගොඩක් දුරට ඩයලොග් එකේ මැද ෆිල් කරලා දෙනවා. සමහර කෙනෙක් පළවෙනි වචනේ shall can ඔන්න ඔහොම දාලා ඉවරලා බ්ලැන්ක් එකක් එක්ක සමහරක් වෙලාවට question mark එකත් අන්තිමට එනවා. එතකොට ඔයා දන්නවා ඒක ප්‍රශ්නයක් තමයි අහන්නේ. shall we go to the supermarket ඔන්න ඔය වගේ මොකද ප්‍රශ්නයක් ඔයාලට හදන්න වෙනවා ඊළඟට තියෙන reply එකත් එක්ක බලලා. ඒක තමයි question number 6 එකේ එන්නේ marks 5ක් ඕගලන්ට හම්බෙනවා. ඊට පස්සේ question number 7 එක dialogue completion. මේකේ තියෙන dialogue එකක් යනවා සම්පූර්ණ සමහරක් reply වල his. හරිද? මේ blank එක complete කරන්න තියෙන්නේ. ඒකයි මේ dialogue completion කියලා කියන්නේ. Okay. ඒකටත් marks 5ක් හම්බෙනවා. ඊට පස්සේ එන්න ලොකු ප්‍රශ්නයකට. question number 8 dialogue construction. එතකොට construction කිව්වම දෙයක් හදනවා කියන එකනේ ඒකේ meaning එක. right? එතකොට මෙතනදී ඔයගොල්ලන්ට තියෙන්නේ dialogue එක හදන්න. සම්පූර්ණ ඔයගොල්ලන්ට සිද්ධියක් දෙනවා. ඉන්සිඩන්ට් එකක් දෙනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. සමහරක් වෙලාවට points ටිකක් දෙනවා. what book they like. මොනවාද ඒගොල්ලෝ ගන්න ගියපු books. හරි ඒවේ prices මොනවා වගේද? අන්න ඒ වගේ දේවල් ඔය dialogue එකේ ඇතුලේ කතා වෙන්න ඕනේ. ඒ වගේම dialogue එකේ ඉන්නවා දෙපාර්ශවයක්. අවම එක පාර්ශවයක් පස්වතාවක් කතා කරන විදියට. ඒ කියන්නේ දෙබස් 10ක් තියෙන්න ඕන ඔන්න ඔය කියන dialogue එකේ. ඒකට ඔයාලට offer කරනවා ලකුණු 15ක්. එතකොට තමයි මේ විදියට තමයි ලකුණු 25 හම්බෙන්නේ. part C එක බලමු. සම්පූර්ණ writing තියෙන්නේ මෙන්න මේ part C එකේදී. see part C writing skills 65 marks ඕගලන්ට හම්බෙනවා. අර 140න් හරියටම බැලුවොත් එහෙම වැඩිම ලකුණු ප්‍රමාණයක්. ඔය 65 දෙකෙන් බෙදුවොත් එහෙම ලකුණු 32 මාරක් හම්බෙනවා. ඕගලන්ට ලකුණු 100න්. හරි කියන්නේ රිසල්ට් එකේ එහෙම පිටින්ම 3න් එකකට ගොඩක් ළඟ පාර්ට් එකක් හෝල්ඩ් කරගෙන ඉන්න මෙන්න මේ පාර්ට් C එකේ writing skill එක. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් නෑ බෑ දේවල් පැත්තකට දාලා මේවා ලියන්න පුරුදු වෙන්න වෙනවා. question number 9. පළවෙනි එක හරි ලේසි. okay sentence construction ගැන sentences හදන්න තියෙන්නේ. නිකන් sentences නෙමෙයි meaningful sentences. ඒ කියන්නේ තේරුමක් තියෙන sentences. හිස් දේවල් නෙමෙයි දැන්. අපි කිව්වොත් එහෙම I am hungry. මට බඩගිනි. දැන් ඒකට මොකක් හරි තේරුමක් තියෙනවා. බඩගිනි තියෙන්නේ මොකක්ින්දද? සමහරක් ඒවා ගොඩක් වැඩ කරපු හින්දා මහන්සි නිසා. අන්න ඒ වගේ තියෙනවනේ. අපිට කියන්න පුළුවන් I am hungry because I worked so hard all day. මම දවස පුරාම වැඩ කරපු හින්දා තමයි මට බඩගින්න තියෙන්නේ. අන්න ඒ වගේ තේරුමක් තියෙන sentence එකක් හදන එකට තමයි. ඔතන ඔයගලන්ට වචන set එකක් එනවා. වචන 10ක් විතර එනවා මට මතක විදියට. nouns, adjectives, adverbs ඔය වගේ දේවල් තියෙනවා. nouns නම් ඒ විදිහටම use කරන්න වෙනවා. verbs වගේ දේවල් ඒකේ verb එක cook කියලා තිබ්බොත් අපිට cooked, cooking, cooks ඔන්න ඔය විදිහට මාරු කරන්න පුළුවන් ඒ verb එකේ form එක. ඒ අරන අනිත් වචන වල form එක මාරු කරන්න බෑ. එන්න එහෙම construct කරන්න තියෙනවා sentences 5ක්. ඒකට තමයි මට ලකුණු 5 යන්නේ. question number 10 එක. මොනවද? interpretation of data based on a graph, chart or table. දැන් O level කාලේදී ඔයගොල්ලන්ට ආවනේ bar graph, pie chart, double chart කිය ඔන්න ඔය වගේ දේවල් ආවා. table එකක් නම් ඇවිත් නැතුව ඇති O level කාලේ මේ table එකක් එන්නත් පුළුවන්. but ගොඩක් දුරට bar graph last year එකේ 2025 A level එකේ pie chart එකක් ආවා. එඳ ගොඩක් දුරට මේ පාර bar graph එකක් එන්න ඉඩ තියෙනවා. not guaranteed. okay අන්තිම කාලේදී අපි බලමු මේ model paper එකක් හදන්න. but not guaranteed. probably 90% chance එකක් තියෙනවා bar graph එකක් එන්න. interpretation of data based on a graph කියන්නේ දැන් ඔයගොල්ලන් bar graph එකක් හෝ chart එකක් explain කරන්න වෙනවා මෙතනදී. okay ඒකට ඔයගොල්ලන් 10 marks හම්බෙනවා. ඒක අවුලක් නැහැ. question number 11 එක මොකක්ද? informal letter. informal කියන්නේ පෞද්ගලික ලිපිනේ. email, notice. දැන් O level කාලේදී ඔයගොල්ලන්ට කොහොමද තිබ්බේ? එක්ක ලෙටර් එකක් නැත්නම් chart එක තෝරගෙන එහෙම ලියන්නනේ. මේකේ ඒ තෝරා ගැනීම නිදහස ඔයගොල්ලන්ගෙන් අරගෙන තිනවා. අනිවාර්යෙන් graph එක හෝ chart එක explain කරන්නත් වෙනවා. ඒ වගේම question number 11 එකේදී මොකද්ද? informal letters O level කාලේ ලිව්වෙත් නැහැ. පෞද්ගලික ලිපි right? බහුතරයක් අවුරුදු වල informal letter එක ආවේ සමහරක් අවුරුදු වල email එකත් ඇවිත් තිනවා. okay ඒ නිසා මෙන්න මේ informal letter එකත් ලියන්න වෙනවා. ඒකටත් ලකුණු 15ක් හම්බෙනවා. අන්න question number 12 අප්පටවලු formal letters right අන්න letters ඔක්කොම ಜಾති ලියන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ට chart වත් letters වත් තෝරගන්න විදියක් නැහැ. හැමදේම පුළුවන් වෙන්න ඕනේ. රාජකාරී ලිපියක් formal letter එකක් කියන්නේ right
ඔතනදි ගොඩක් දුරට cover letters එන්න පුළුවන්. ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා වා ජොබ් එකට ඇප්ලයි කරන විදිහට දාන එකක් තමයි cover letter එකක්. එහෙනම් මේ වගේ දේවල් එන්න පුළුවන්. මොන හරි දෙයකට permission ගන්න ඒ වගේ දේවල් එන්න පුළුවන්. හරි. formally invite කරන කවුරු හරි ලොකු තැනක ඉන්න guest කෙනෙක්ට එහෙම දේවල් එන්න පුළුවන්. මේකටත් 15 marks එනවා. ඒ වගේම question number 13 එකේ essay එකක්. මට මතක විදිහට 200 words තමයි limit එක තිබ්බේ. ඒකට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේකේ parts ටික හැදෙන්නේ. එතකොට paper number 2 එකේ part C එකේ writing skill වැඩිපුරම ලකුණු ටික hold කරන් ඉන්න part එක. so මෙහෙම තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා හොඳටම මොන දේවල්ද ඕනේ කියන එක. ඒ වගේම ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු. subscribe කරන්න, comment කරන්න. මොන වීඩියෝස්ද මොන contents ද ඉස්සරහට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කියලා. Thank you guys and see you on the next video.